900කට අඩුවෙන් ලන්ච් බුෆේ එකකට යන්න. Hi guys. ඔන්න ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ කාලෙකට පස්සේ බජට් ලන්ච් බුෆේ එකක් එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ මාකුඹුරට. ඔයාලා මාකුඹුර කිව්ව ගමන්ම දන්නවා ඇති කොහෙද මේ රෙස්ටොරන්ට් එක තියෙන්නේ කියලා දැක්ක ගමන්ම. ඉතින් ගොඩාක් දෙනා අතර මේ දවස්වල මාර විදියට ෆේමස් මේ රෙස්ටොරන්ට් එක. මොකද ගොඩාක්ම රීසනබල් ප්‍රයිස් එකකට මෙහෙ ඩයින් ඉන් කරන්න පුළුවන් නිසා. ඉතින් මෙයාලගේ ලන්ච් බුෆේ එක තමයි අද දවසේ අපි try කරන්න ඇවිල්ලා තියෙන්නේ. මෙයාලගේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකකුත් තියෙනවා. ඒකේ කාඩ් එකත් ඔයාලට දැන් මේ පැත්තෙන් වැටේ. ඒකත් බලන්න අමතක කරන්න එපා. ඉතින් මේ දෙකම මාර රීසනබල් ප්‍රයිස් එකකට තමයි තියෙන්නේ. අද දවසේ අපි ලන්ච් බුෆේ එකකට ඇවිල්ලා තියෙන්නේ රුපියල් 900කට වඩා අඩු. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ වගේ කාලෙක බඩ පිරෙනකන් කාලා බීලා යන්න රුපියල් 900ක් වගේ චූටි මුදලකට පුළුවන් කියලා. මාකුඹුර 7 waves එකට આવොත් ඔයාලට ඒ සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන්. මං හිතනවා ඔයාලා ගොඩක් දෙනා මේ රෙස්ටොරන්ට් එක ගැන මේ වෙද්දිත් දන්නවා. දන්නේ නැති අය අනිවාර්යයෙන්ම ඇවිල්ලා try කරලා බලන්න. මාරම රස කෑම බීම සෙට් එකක් මෙහෙ තියෙනවා. රෙස්ටොරන්ට්ස් ගොඩාරියක් තියෙනවා මෙහෙතන. රෙස්ටොරන්ට්ස් 7කට වැඩිය කේක් ෆුඩ් වරයිටිස් වලින් තමයි මේ රෙස්ටොරන්ට් එක හදලා තියෙන්නේ. අපි කතා කරමු අද මොනවාද ලන්ච් බුෆේ එක වෙන්නේ කියලා. ලන්ච් බුෆේ එකේ අපිට ඔප්ෂන්ස් 3-4ක්ම තියෙනවා. එග්, වෙජි, ෆිෂ්, චිකන් කියන විදියට. චිකන් එකයි ෆිෂ් එකයි එකම ප්‍රයිස් එකට යන්නේ 880ක් විදිහට. ෆිෂ් එක වෙන්නේ රුපියල් 830ක්. ඒ වගේම වෙජිටේරියන් එක වෙන්නේ රුපියල් 780ක්. ඉතින් ඔයාලම කල්පනා කරලා බලන්න බුෆේ එකකට ඇවිල්ලා මේ වගේ අඩු මුදලකට මුළු බුෆේ එකක්ම try කරන්න පුළුවන්ද කියලා. ඉතින් මෙහෙට આવොත් ඒ එක්ස්පීරියන්ස් එක ඔයාලට ඒ විදිහටම ගන්න පුළුවන්. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඒ වගේමයි ඔයගොල්ලෝ එනවනම් දවල් 11යි කාලේ ඉඳන් 4:30 විතර වෙනකම් මේ ලන්ච් බුෆේ එක අවైలබල් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් ටේක් අවේ ෆැසිලිටි එකක් තියෙනවා. ඩයින් ඉන් කරන්න එනවනම් ඩයින් ඉන් කරන්න. ඒ වගේම ටේක් අවේ ගන්නත් ඔයාලට මේ හැකියාව තියෙනවා. එහෙනම් අපි ඇතුළට ගිහින් බලමු කොහොමද අද දවසේ ලන්ච් බුෆේ එකේ වැඩේ වෙන්නේ කියලා. එහෙනම් රස බර කෑම වේලක් බලාපොරොත්තුෙන් තමයි අපි රෙස්ටොරන්ට් එක ඇතුළට යන්නේ. බලමු ඒක ඒ විදිහටම වෙනවද කියලා. Baby, you'll get sick of being the monster out of my head, under my bed. Think you're something out of my nightmares. Standing right there. But if I lay down and I play dead and I stay dead, then will you get bored of killing me? Silhouettes of you are like a taunt. Never really know just what you want. With you I don't ever feel calm. I can feel the sweat inside my palms. Play with me like cats and a string. You don't understand the pain it brings. You don't ever wanna give me wings. You don't ever wanna set me free. You know I'm addicted to you, and it's twisted, you've been gifted with the evil voodoo. Got me coming back for more, even when I've been screwed. Dolls full of pins, pierce my heart straight through. I got issues in my head, I like you in my bed, but you keep me on red. Oh, everything is like a test, I better not text or I'll come off desperate. But if I lay down and I play dead and I stay dead, baby, you'll get sick of being the monster out of my head, under my bed. Think you're something out of my nightmares. Standing right there. But if I lay down and I play dead and I stay dead. අපි එහෙනම් දැන් ගිහින් බලමු කොහොමද බුෆේ ස්ප්‍රෙඩ් එක කියලා. මුලින්ම තියෙන්නේ රසම් එකක්. අපි බලමු කනකොට කොහොමද රසම් එකේ රස කියලා. ඉතින් ගොඩක් බුෆේ වල දකින්න නැති අයිටම් එකක් තමයි රසම් කියන්නේ. අපි බලමු මේ බුෆේ එකේ මොන විදියටද රසම් එක තියෙන්නේ කියලා. ඊට පස්සේ මුලින්ම බත් වර්ග 3ක් පේන්න තියෙනවා. සුදු බත් එකක් තියෙනවා, රතු බත් එකක් තියෙනවා. ඒ වගේම ලස්සන පාටට කහ බත් එකක් තියෙනවා. ඉතින් බත් වර්ග 3කින් තියෙනවා අපි කැමති වරයිටි එකක් අපිට තෝරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තියෙනවා පපඩම්, ලොකුම ලොකු රවුම් පපඩම් තියෙනවා. ඒ වගේමයි තක්කාලි කොච්චි සම්බල් එකක් තියෙනවා. ඒක නම් හොඳ සුවඳක් වගේම මේ හොඳ රස පාටට තියෙනවා. ඊට පස්සේ පොල් සම්බල් එකක් තියෙනවා. මිරිස් කරල් වගේක් තියෙනවා. හොඳට බැදලා ක්‍රන්චි ගතියට තියෙනවා මිරිස් කරල් වගේ. ඊට පස්සේ තියෙනවා අපි කවුරුත් කන්නාස පරිප්පු එක. ඊට පස්සේ පොළොස් සම්බල් එකක් තියෙනවා. මාරම රස පාටයි. ඒක නම් අපි වැඩි කන්න බොන්නේ නැති කෑම බීම ගොඩක් තමයි අද ලන්ච් බුෆේ එකට අරේන්ජ් කරලා තියෙන්නේ. ඒ වගේමයි අලබැදුමක් තියෙනවා, බොන්චි කරි එකක් තියෙනවා. බොන්චි කරි එක නම් කිරට ලස්සන පාටට තියෙනවා, කොළ පාටට. ඊට පස්සේ මම තව මගේ පෞද්ගලිකම කැමති කෑමක් තමයි ඇම්බරෙල්ලා කියන්නේ. ඇම්බරෙල්ලා එකකුත් තියෙනවා මාරම ලස්සන පාටට හදලා. ඊළඟට තියෙනවා වම්බට කිරට හදලා. වම්බට තමයි මාර මාස කෑමක්. ඊට පස්සේ තියෙනවා කරවිල සම්බල් එකක්.
ඒක කරවිල බැදලා හොඳට ලුණු තක්කලි දාලා මාර ලස්සන පාටට හදලා තියෙන්නේ. ඉතින් ලොකු variety එකක් තියෙනවා මෙතනට આવුත් ඔයාලට rice and curry වල. ඒ වගේම අන්තිමටම තියෙනවා සලාදයක්. ඒක කැට සලාදයක් තියෙන්නේ. පිපිඤ්ඤ අන්නාසි ලුණු වගේ දේවල් දාලා ලොකු රසම රස. මම හිතනවා ඒක රස පාටට තියෙන නිසා ගොඩාක් රස ඇති කියලා. ඊට පස්සේ මේ පැත්තේ ඔයාලට දකින්න තියෙන්නේ අපිට තෝරගන්න පුළුවන් meat options. meat options විදියට තියෙනවා chicken එකක් තියෙනවා, මාළු එකක් තියෙනවා මිරිසට හදලා. ඒ වගේම එහා පැත්තෙන් ඔයාලට පේන්නේ මාළු ඇඹුල් තියල් එකකුත් තියෙනවා. අපිට කට්ලටුත් මේකට ඉන්ක්ලූඩ් වෙනවා මේ ලන්ච් බුෆේ එකට. ඉතින් ඔයාලට ලොකු variety එකක් තියෙනවා කියලා පේනවා. rice and curry එකේ අපිට ඔප්ෂන්ස් ගොඩාරියක් තියෙනවා. ඒ වගේම මීට් ඔප්ෂන්ස් වලත් අපිට ගොඩක් ඒවා තියෙනවා. ඊට අමතරව අපිට සල්ලි ගෙවලා මෙතනදී ගන්න පුළුවන් බිත්තර වර්ග කේක විදියට හදලා ඔම්ලට් වලට කැමති කෙනෙක්ට ඔම්ලට් ගන්න පුළුවන්. බුල්ෂයි කැමති කෙනෙක්ට බුල්ෂයි එකක් ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් මීට් ඔප්ෂන්ස් තියෙනවා. ඒවත් අපිට සල්ලි දීලා ගන්න හැකියාව තියෙනවා. ඒවා වලට වෙනම ඔයාලට මිල ගණන් එක මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් අපිට ඉස්සෝ මාළු වගේ දේවල් එක එක විදියට හදපුවා මේද try කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් කතා කරා ඉතින් මෙතන මාළු සුවඳක් තියෙන්නේ. එහෙනම් අපි බලමු මේ රසම රස බුෆේ එක experience කරලා. බුෆේ එක start කරන්න මම මුලින්ම අරගෙන ආවේ රසම් එක. ඇත්තටම රසම් එකක් මම කලාතුරකින්ම තමයි try කරන්නේ. මම එහෙම බොන්න කැමති කෙනෙක් නෙවෙයි. මොකද ඒක ගොඩක් spicy කියන එක තමයි මගේ මතය. අපි බලමු මේ රසම් එක ඒ විදිහද කියලා. රසම් කියන්නේ කැම රුචිකත්වය ගොඩාක් වැඩි කරන දෙන බීමක්. ඉතින් අපි බීලා බලමු කොහොමද මේ රසම් එකේ රස කියලා. උණුම උණුයි. හොඳ සුවඳක් එනවා. සූදුරුයි ගම්බිරිස් වලයි. බලමු බීලා මොන වගේ රසක්ද කියලා. හොඳට දෙහි ඇඹුල් වගේ රසක් එනවා. මං හිතන්නේ මාරම ටේස්ට් එකක් තියෙන්නේ. මන්දනේ මගේ ගොඩක් කාලයක රස එක්ස්පීරියන්ස් කරපු බීම් එකක් මේක. ඒ නිසාද මන්ද මටත් මාරම රසක් දැනෙනවා රසම් එකේ. පොඩි සැනක් එනවා. බිව්වට පස්සේ ගම්බිරිස් මං හිතන්නේ ගොඩ කණම් මනම් දාලා හොඳටම හදලා තියෙනවා. හොඳ උක්කු ගතියට තියෙනවා. කනගමන් චුටි චුටි try කරමු. එකපාර බොන්න බෑ. ඒ තරම් spicy. රසම රස lunch buffet එකකින් රසම රස පිඟානක් මම බෙදාගෙන ආවා. බලන්න ගොඩාක් ලොකු variety එකක් තියෙනවා මෙතන. ඇත්තටම ගොඩාක් focus කරලා තියෙන rice and curry කන්න කැමති අයට. ගොඩාක් අය දැන් rice and curry කන්න වෙලා තියෙන නිසා මේ වගේ කෑම බීම හැමතැනම නැහැ. බුෆේ එකකට ගියාම 1-2යි තියෙන්නේ rice and curry corner එකට. උනට මෙහෙට આવුත් ඔයාලට රසම රස rice and curry කරිස් ගොඩාරියක් එක්ක හොඳ බත් කන්න පුළුවන්. එහෙනම් අපි බලමු. මම ඇත්තටම කිව්වොත් බත් වර්ග තුනෙන්ම පොඩ දාන් ආවා. කහ බත් එක තියෙනවා. රතු බත් එක තියෙනවා. සුදු බත් එක නම් යට වෙලා පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. අපි එහෙනම් ඔයගොල්ලෝ දැක්ක කරිස් වර්ග ඔක්කොම මම බෙදාගෙන ආවා. අපි එහෙනම් කාලා බලමු කොහොමද මේ රසම රස බුෆේ එක්ස්පීරියන්ස් එකේ ඇත්ත රස කොයි විදිහටද කියලා. ඒ වගේමයි මම ඕඩර් කරේ චිකන් එක. ලොකුම ලොකු චිකන් පීස් එකක් එක්ක curry එකකුත් තියෙනවා. අපි එහෙනම් try කරලා බලමු මොන විදිහටද මේ ඔක්කොගෙම combination එක තියෙන්නේ කියලා. මම try කරලා බලන්න හදන්නේ කහ බත් එකෙන් තමයි මම පටන් ගන්න හිතුවේ. අපි වෙනම curries try කරලා බලමු කියලා. මම මුලින්ම තෝරගත්තේ සම්බෝලේ. රස සම්බෝලයක් තියෙනවා. මම ඒක තමයි try කරන්න හිතුවේ මුලින්ම කහ බත් එක්ක. කහබත් එකේ ෆ්ලේවර් එක නම් මාරම රසයි. හොඳ රසට උණුවට දෙකම තියෙනවා. සම්බෝලෙක ලොකුවටම සර නැහැ. ඒ වුණාට හරිම රසට ලුණු, අමු මිරිස්, සුදු ලුණු රස හොඳට එනවා. අපි ඊළඟට try කරලා බලමු පරිප්පුත් එක්ක. පරිප්පු එකත් කිරිම කිරි රසට හොඳටම තියෙනවා. මේ කහ බත් එකෙන් කුරුඳු, හරාඹු ඩැටි ඒවයි සුවඳ රස දෙකම එනවා. ඊළඟට මම try කරන්න හදන්නේ බෝන්චි. බෝන්චි එක කිරට හොඳ ලස්සන පාටට තියෙනවා. කොළ පාටට. අපි
බෝන්චි පරිප්පු එකට දාලා try කරලා බලමු කොහොමද කියලා. බෝන්චි එක තැම්බිලා වැඩි නෑ. භාගයට තම්බලා මාරම රසට කිරට හැපෙනවා. ඇත්තටම කහබත් එක තෝරගත්ත එක ගැන නම් හොඳයි කියලා මට හිතෙනවා. මම කහබත් තමයි වැඩිපුරම දාගෙන ආවේ. කහබත් එක මාරම රසයි සුවඳයි ඔක්කොම තියෙනවා. අපි ළඟ try කරලා බලමු. වම්බත් කිරට හදලා තිබ්බා. පොඩි පොඩි කෑලි වලට කපලා. ඒකත් මාරම රසයි. වම්බට සාමාන්‍යයෙන් අර තෙලටනේ රසයි කියලා හැමෝම කියන්නේ. හැබැයි මේක එහෙම නෑ. කිරි දාලා උනට හරිම රසයි. බෙරි වෙලා නැති හොඳට මේ කෑලි හොඳටම තියෙනවා. කතාවට කියනනේ රයිස් and curry කනවා නම් හොඳට අතින් අනලා කන්න ඕනි කියලා. මොකද අතින් ඇනුවට පස්සේ තමයි හොඳ රස එන්නේ. ඉතින් ඒ වගේමයි ඊගවට තියෙනවා පොලොස් curry එකක්. බලමු පොලොස් එක මොන වගේද කියලා. මම මාර මාසයි පොලොස් කන්න. හොඳටම තියෙනවා. හොඳට හින්දලා මිරිස් පහේ හොඳට වැදිලා හොඳ රසටම තියෙනවා. කහබත් එකේ green peas එහෙමත් අහු වෙනවා දැන් කද්දී. අපි ළඟ try කරලා බලමු එහෙනම් ඇම්බරෙල්ලා එක. ඇම්බරෙල්ලා එක ඔයාලට පේනවාද සෝස් එකට හදලා තියෙන්නේ. හොඳට මිරිස් පාටට. try කරලා බලමු කොහොමද ඒක කියලා. මම එකින් එක කන්න තෝරගත්තේ මොකද එකින් එක රසය කොහොමද කියන එක තමයි මෙතන මම try කරලා බලන්න හිතුවේ. ඒක නම් මාරම රසයි. හොඳ සෝස් රසක් එක්ක හොඳ රසටම තියෙන ඇම්බරෙල්ලා එක. අපි ඊළඟට එනම් බලමු අල තෙල් දාලා තියෙන එක කොහොමද කියලා. පොඩි පොඩි කෑලි වලට කපලා තමයි අල තෙල් දාලා තියෙන්නේ. ඊට පස්සේ කැට සලාදයක් තිබ්බා. ඒක මික්ස් සලාදයක්. කැරට්, පිපිඤ්ඤා, ඊට පස්සේ අන්නසි, තක්කලි මේ ඔක්කොම දාලා අමු මිරිස් දාලා හොඳ රසටම තිබ්බා. අපි ඒකත් කාලා බලමු. අන්තිමට ඉතුරු වෙන්නේ අපේ කරවිල සම්බෝලේ පිපිඤ්ඤා සලාදේ දෙකම එකට දාලා try කරලා බලමු. කරවිල හොඳට බදලා හදලා තියෙන සලාදේ මාරම රසයි. මම දැන් try කරලා බලන්න හදන්නේ chicken curry එක මොනවද කියලා. කොහොම ලොකු chicken piece එකක් තියෙන මම ඉස්සෙල්ලා කිව්වා වගේ. දැන් අපි try කරලා බලමු. ඒක නම් කිරි පාටක තියෙන්නේ කොහොමද දන්නේ නැහැ. gravy soup තියෙනවා ගොඩක් දීලා. ඔයගලන්ට ඔප්ෂන්ස් කීපයක්ම තියෙනවා. මාළු ඇඹුල් තියාගෙන මාළු මිරිස් chicken කැමති ඔප්ෂන් එකක් තෝරගන්න පුළුවන්. මේක බුෆේ එකට include. හැබැයි එක pieces එකක් තමයි අපිට try කරන්න පුළුවන් වෙන්නේ බුෆේ price එකට. ඊට අමතරව අපිට අවශ්‍යයි නම් ඔයගලන්ට පුළුවන් වෙනම order කරගන්න. අපි try කරලා බලමු කොහොමද chicken කියලා. ලොකු pieces එකක් හැබැයි දෙනවා. පොඩි කෑල්ලක් දීලා shape වෙන්නේ නැහැ. මේ reasonable price එකට හොඳ කෑල්ලක් දෙනවා. කටු නැති හොඳ මස් තියෙන කෑල්ලක්. ඒකට මාරම රසයි. මට හිතෙන්නේ කිරි රසට හැපෙන නිසා කිරටද දන්නේ නැහැ මේ chicken එක වෙලා තියෙන්නේ. අපි වැඩිපුරම කන්නේ මිරිස් රසට නිසා ටිකක් මේක මට මාර හොඳ ෆේවරේෂන් එකක් දැනෙනවා මේ chicken එකේ. මිරිසට අද තිබ්බේ මාළු එකක්. ඊට පස්සේ ඇඹුල් තෙල් තිබ්බ මාළු. ඒ දෙකේ තුනේ මම තෝරගත්තේ මේ කිරි පාටට තිබ්බ chicken එක. ඒක ඇත්තටම රසයි. මම හිතනවා මගේ සිලෙක්ෂන් එක අද හොඳයි කියලා. ඊළඟට තියෙන හොඳ ක්‍රන්චි එකටම තියෙන කට්ලට් එකක්. අපි ඒකත් try කරලා බලමු කොහොමද කියලා. ඒක නම් මානම ලස්සනයි. හොඳට අල එහෙම දාලා හොඳ රසට ගම්බිරිස් ලුණු දාලා හොඳ රස පිළින් එකක් තියෙනවා. ඉතින් ඔය ටික තමයි
අද දවසේදී බුෆේ ස්ප්‍රෙඩ් එක විදිහට තිබ්බේ මෙහෙ 1000කට වඩා අඩු මුදලකට මේ වගේ රසම රස බුෆේ එකක් එක්ස්පීරියන්ස් කරන්න කියන එකම ඇත්තටම මාව වටිනවා. ඒකත් කොළඹ ආවටින් මේ වගේ නගරබද ප්‍රදේශයක මේ වගේ අඩු මිලකට යන්න තියෙන එක මාරම වටිනවා. ඒතරම දවසක හරි ඇවිල්ලා ඔබ try කරලා බලන්න මාර රසයි. මොකද අපි හැමෝම කන්න කැමති කැමරේ රයිස් and curry කියන්නේ. ඉතින් ඒකත් මේ වගේ අඩු මුදලකට ගොඩාක් varieties තියෙනවා අපිට තෝරගන්න. ඒවත් අපිට සැරින් සැරේ බෙදාගෙන කන්න පුළුවන් වෙන්න පහසුකමත් එක්කම තමයි තියෙන්නේ. මීට් ඔප්ෂන්ස් විතරයි එහෙම බැරි. අනිත් කරිස් ඔක්කොම බත් අනිත් හැම දෙයක්ම අපිට රීෆිල් කරලා නැවත නැවත කන්න පුළුවන්. ඉතින් අන්ලිමිටඩ් කන්න රයිස් and curry හොඳ අවස්ථාවක් තියෙනවා 7 Wales රෙස්ටෝරන්ට් එකේ. ඉතින් දවසක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. එහෙනම් තවත් දවසක මේ වගේ රීසනබල් බුෆේ එකක් කරන් අපි ආයි හම්බෙමු. එහෙනම් තවද බයි.